කතා කරන්න යන්නේ මේඝනාද. එහෙම නැත්නම් ඉන්ද්‍රජිත් කුමාරයා ගැන. රාමණ රජුරුවන්ගේ මන්දෝදරි බිසවගේ වැඩිමහල් පුත්‍රයා තමයි මේ මේඝනාද. එහෙම නැත්නම් ඉන්ද්‍රජිත් කුමාරයා. මේ කුමාරයා ඉපදිච්ච මොහොතේ හඬපු සද්දය අකුණු සද්දයක් පරදලා ඇහිච්ච හින්දා කුමාරයාට මේඝනාද කියන නම රාවණ රජුණුව තියලා තියෙනවා. පසු කාලයක මේඝනාද කුමාරයා දෙව්ලොවේ හිටිය දක්ෂතම සෙන්පතියෙක් වෙච්ච ඉන්ද්‍ර නැමැති දෙවියා අඩපණ කරලා ලංකාපුරයට සිරකරුවෙකු විදිහට රැගෙන ආපු මොහොතේ විශ්මයට පත්වෙච්ච මහා බ්‍රහ්මයාගෙන් මේඝනාද කුමාරයාට ඉන්ද්‍ර ජයගත් කුමරු අර්ථය තියෙන ඉන්ද්‍රජිත් යන නාමය ලද බව පුරාවෘත්තවල සඳහන් වෙනවා. ඉන්ද්‍ර යන්න සූර්යයාට හෙළබසින් කියන තවත් නමක්. රාවණ පරපුර සූර්ය වංශිකයන් වීම හා ඔවුන් සූර්ය නමස්කාර කළ පිරිසක් ලෙස සැලකෙනවා. ඉන්ද්‍රජිත් කුමරුගේ නමින් ලෙන්ලිපියක් අදටත් සුරක්ෂිතව පවතිනවා. මේඝනාද කුමරු ඉපදෙන මොහොතේ රාවණ රජ ලෝකේ තම පුතාව පැරදවිය හැකි එක් අයෙකුවත් නොමැති අති විශිෂ්ට පුද්ගලයෙකු බවට පත්වේ කියා පැතූ බව සඳහන් වෙනවා. මේඝනාද කුමාරයා විසින් ශේෂනාග රජුගේ සත් ගුණවත් දියණියක් වන සුලෝචනා විවාහ කරගෙන තියෙනවා. ඉන්ද්‍රජිත් නොහොත් මේ මේඝනාද හින්දු ප්‍රවාදවලට අනුව දිව්‍ය ලෝකයේ දිනූ කෙනා මෙන්ම ලංකාවේ රජකුමාරයෙක්ද වෙලා තියෙනවා. රාවණ රජුගේ පුතෙකු ලෙස ඉන්දියානු මහා කාව්‍ය රාමායනයේ ඔහුව සඳහන් වෙලා තියෙනවා. රාවණ රජුට තම පුතු ශිව දෙවියන්ගේ මහා බැතිමතු කිරීමට අවශ්‍ය වුණා. රාවණ රජුගේ අපේක්ෂාව අනුව ඉන්ද්‍රජිත් ශිව දෙවියන්ට සමාන මහා රණකාමියෙක් වෙන්න සහ ඔහුගේ බැතිමතුකු වන්නට ආශිර්වාද ලැබුවා. රාම සහ රාවණ අතර මහා යුද්ධයේදී ඉන්ද්‍රජිත් මහාමේයක් කළා. ඔහු ප්‍රබල අතිමහත් පෙළ රණකාමියෙක් වුණා. එදා මෙදා තුර සිටි බලවත්ම රණකාමියා ලෙස සහ බ්‍රහ්මන්දාස්ත්‍ර, වෛෂ්ණවාස්ත්‍ර සහ පශුපටාස්ත්‍ර යන තිමුහුති පරම ආයුධ තුන පාලනය කළ හැකි එකම රණසූරයා ලෙසද සැලකෙනවා. දජ බැන්දා නද පතුරා මතු රජිදා රුපු පන්නා නැග යතුරා සිටගුවනා යුද වැදරණ ගොතරක්නා උදවන්නා තෙදවන්නා හෙළදෙරනේ යකුමෙන්නා සුර ඉන්ද්‍රජ පරදන්නා මේඝනාද නුබවන්නා. මේඝනාද කුමාරයා එහෙම නැත්තං ඉන්ද්‍රජිත් කුමාරයා ගැන දනුගේ කවිසිත දකින්නේ මෙන්න මේ විදිහට.